ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඉලෙක්ට්‍රොනික දැනුම YouTube channel එකට ඔබව. මම අද ඔබට අරන් එන්නේ බූස්ටර් ඇන්ටනාවක් කොහොමද නිර්මාණය කරන්නේ කියන දේ. බොහෝ ප්‍රදේශවල සංඥා දුර්වලතා තියෙන්න පුළුවන් TV සිග්නල් ඒක මගහැරවා ගන්න පුළුවන් බූස්ටරයක් සහිත ඇන්ටනාවක් තමයි අපි අද වීඩියෝ එක තුලින් නිර්මාණය කරන්නේ. මේක තමයි අපේ බූස්ටර් සර්කිට් එකක අපි යොදා ගන්න පරිපථය. මේක බූස්ටර් සර්කිට් එක කියන්නේ ඇන්ටනා කණුවේ උඩ ඇන්ටනා බට දෙක සම්බන්ධ වෙන සර්කිට් එක මේක. බූස්ටර් සර්කිට් එක නෙමෙයි ගේ ඇතුලේ කොටස. ඒක පවර් සප්ලයි. ඒක සමහර අය ඒකට බූස්ටර් සර්කිට් එක කියලා කියනවා. මේක තමයි බූස්ටර් සර්කිට් එක. ඒතර බූස්ටර් එකක් කියන්නේ වර්ධකයක්. ඒ කියන්නේ යම් කිසි දෙයක් තිබෙන ප්‍රමාණයකට වඩා වර්ධනය කිරීමක්. නැත්නම් ඇම්ප්ලිෆයි කිරීමක්. අපි ඔඩියෝ ඇම්ප් එකක නම් ශබ්ද සංඥාවක් වර්ධනය කරනවා. මෙතනදී වර්ධනය කරන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඒ කියන්නේ RF සිග්නල් එක, රේඩියෝ ෆ්‍රීකවන්සි එක. විකාශනාගාරයකින් එන රූපවාහිනී තරංගය තමයි මේ සර්කිට් එක පාවිච්චි කරලා වර්ධනය කරන්න. නැත්නම් ට්‍රාන්ස්මීටර් එකකින් එන TV සිග්නල් එක වර්ධනය කරන්න තමයි මේ සර්කිට් එක පාවිච්චි කරන්නේ. එතකොට අපි දන්නවා වර්ධකයක් නම් අනිවාර්යෙන් ට්‍රාන්සිස්ටර් භාවිත කළ යුතුයි. අපි කලින් ඇම්ප්ලිෆයර් පිළිබඳ ඉගෙනගෙන තියෙනවා. ඇම්ප්ලිෆයර් හදලා තියෙනවා. IC යොදාගෙන තියෙනවා. ඒතකොට IC එකක් ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් බහුලවම වර්ධක විදිහට. ඒතකොට මෙතනත් අපි ට්‍රාන්සිස්ටර් හතරක් තමයි ප්‍රධානවම වර්ධක විදිහට යොදාගෙන තියෙන්නේ. හරි අපි බලමු මේකේ මොනවද තියෙන කොටස් ටික. ප්‍රධාන වශයෙන්ම ට්‍රාන්සිස්ටර් හතරක් මේ පාවිච්චි කරලා තියෙනවා. අවස්ථා හතරක වර්ධක විදිහට. ඊට පස්සේ මෙතන තමා තරංග ග්‍රහණය කරගන්න ගන්න මෙතන මම රතු පාටින් කොටස් දෙකක් හදලා තියෙන්නේ මේ ඇන්ටනා බට දෙක. මෙන්න මේ විදිහේ V shape එකට ඔයගොල්ලෝ දැකලා ඇති ඇන්ටනාවේ බට දෙකක් තියෙනවා. ඒ දෙක තමයි. මෙතන තියෙන්නේ මේ මැචින් ඉම්පිඩන්ස් මැචින් ට්‍රාන්ස්ෆෝමර් එකක්. මේ කොයිල් එකක් විදිහට මම ඇදලා තියෙන්නේ කොටස් හතරකට. ඒතර මේක හදා ගන්න වෙනවා අපිට. මම ඒක කියලා දෙන්නම්. එතකොට මෙතන තියෙනවා සෙරමික් කැපැසිටර්ස් දෙකක් 33 පිකෝෆැරඩ් සහ මෙතන කොයිල් එකක් තියෙනවා. සහ මේ ට්‍රාන්සිස්ටර් නැඹුරු වීමට නැත්නම් ට්‍රාන්සිස්ටර් එක බයස් වෙන්න අවශ්‍ය සප්ලයි ගන්න මෙතන 1K රෙසිස්ටර්ස් හතරක් පාවිච්චි කරනවා. ට්‍රාන්සිස්ටර් හතර කලෙක්ටර් සප්ලයි එක ගන්න. ඒ වගේම ට්‍රාන්සිස්ටර් වල බේස් බයස් එකට අවශ්‍ය නැඹුරුවට අවශ්‍ය සප්ලයි ගන්න මෙතන 3.9 රෙසිස්ටර්ස් මෙතන එක හා සමාන තුනක් පාවිච්චි කරලා තියෙනවා. මෙතන 82 කිලෝ ඕම් රෙසිස්ටර් එකක් මේ ට්‍රාන්සිස්ටර් එක පමණක් යොදාගෙන තිනවා. කලෙක්ටර් එකේ සිට බේස් අග්‍රය දක්වා බයසින් කරන්ට් එක අරන් එන්න. ඊට පස්සේ මේ එක අවස්ථාවකින් වර්ධනය වෙන තරංගය මෙතන DC බ්ලොක් කරලා AC තරංගයක් විදිහට මේ වර්ධකයක් තරංගයක් මෙතන වර්ධනය කරන්නේ. ඒ තරංගය ඊළඟ ට්‍රාන්සිස්ටර් බේස් එකට ගෙනියන්න කපල් කරන්න මේ 2 පිකෝෆැරඩ් කැපැසිටර් කීපයක් මෙතන තුනක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ මේ ට්‍රාන්සිස්ටර් වල පවර් එක කලෙක්ටර් එකට අරන් එන රෙසිස්ටර්ස් තුන මෙතන 220 ohms 180 100 මේ හරහා තමයි මේ ට්‍රාන්සිස්ටර් වලට එක හා සමාන ධාරාවක් නෙවෙයි ඉන්නේ. මොකද මුලින්ම වැඩි වර්ධනයක් වුණොත් මේ පැත්තට යද්දී ඒක දුර්වල වෙන්න පුළුවන්, සංඥා නොයිස් වෙන්න පුළුවන්. ඒ නිසා රෙසිස්ටර් වල අගේ වෙනස් කිරීමක් සහිතව මෙතන යොදලා තියෙන්නේ. ඒ වගේම මෙතන කැපැසිටර්ස් පාවිච්චි කරනවා ඉලෙක්ට්‍රෝලයිටික් මයික්‍රෝෆැරඩ් 100 වෝල්ට් 35 කැපැසිටර්ස් තුනක් මෙතන පාවිච්චි කරලා තියෙනවා. මේ එක ස්ටේජ් එකක් සුමට කරන්න නැත්නම් ස්මූත් කරන්න තමයි මේ එකින් එකට මේ අවස්ථාව වෙනුවෙන් කැපැසිටර්ස් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ 104 සෙරමික් කැපැසිටර් දෙකක් මම මෙතන දාලා තියෙන්නේ. වෝල්ටේජ් වල හයි ෆ්‍රීකවෙන්සි රිපර්ස් මොනවා හරි තියෙනවා නම් ඒවා ග්‍රහණය කරගන්න සුමට කරන්න තමයි මේ මෙතන සෙරමික් කැපැසිටර් දෙකක් 104න් පාවිච්චි කරලා තියෙන්නේ. එතන මෙතන තියෙන්නේ ඉන්ඩිකේටර් LED එකක් මේකට සර්කිට් එකට කරන්ට් එක එනවද නැද්ද කියලා දේ හඳුනා ගැනීම සඳහා. ඒක LED එක අවශ්‍යම නැහැ. ඒක නැහැ කියලා ගැටලුවක් නැහැ.
LED එකට සප්ලයි කරන්න තමයි මෙතන කිලෝ මේකේ රෙජිස්ටර් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම සර්කිට් එකට සප්ලයි මෙතනත් ෆිල්ටර් එකක් තියෙන්නේ. කොයිල් එකක් හරහා තමා ගන්න. අපි බලමු මේක ඇයි එහෙම පාවිච්චි කරන්නේ කියන දේ. ඊළඟ මෙතන කනෙක්ටර් එක කොඇක්සියල් කේබල් එකකින් කෙලින්ම ඇන්ටනාවේ පවර් සප්ලයි එකට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කනෙක්ටර් එක හරහා. හරි අපි බලමු දැන් මේක කොහොමද සර්කිට් එක තිබ්බට මේක වැඩ කරන්නේ කියන දේ. මුලින්ම ඇන්ටනා බට දෙකට තරංගය විද්‍යුත් චුම්බකීය තරංගය RF සිග්නල් එක ග්‍රහණය කරගෙන මෙන්න මේ ඉම්පිඩන්ස් මැචින් ට්‍රාන්ස්ෆෝමර් එකට අරගෙන තියෙනවා. එතකොට ඉම්පිඩන්ස් මැචින් ට්‍රාන්ස්ෆෝමර් එකක් කියන මම මේ හදාගත්ත එකක් තියෙනවා මෙන්න මේ වගේ එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති ඇන්ටනා සර්කිට් වල තියෙනවා සමහර ඒරියල් වල ඇතුලේ ජැක් එකේ පාවිච්චි කරනවා මේ වගේ එකක්. මේකක් තමයි ඉම්පිඩන්ස් මැචින් ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා කියන්නේ. එතකොට ඒක හදාගන්න අපිට මෙන්න මේ වගේ කෝර් එකක් ගන්න තියෙනවා කඩේ වෙළඳ පොලේ සහ මේකේ ඔතන කේබල් එක මේ වගේ කේබල් එකක් තියෙනවා. මේක නැතත් අපි වෙනත් ක්‍රමයකින් බලමු හදාගන්නත් පුළුවන්. හරි මෙතන එතකොට මේ ඉම්පිඩන්ස් මැචින් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් වෙන්නේ අපි දන්නවා මේ වගේ කූරු දෙකක් කොහොම එකට තියෙනකොට මේකේ සම්බාධනය නැත්නම් ඉම්පිඩන්ස් එක ඕම් 300ක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් අපි ඉම්පිඩන්ස් එක මැච් කරේ නැත්නම් සර්කිට් එකත් එක්ක මැච් කරේ නැත්නම් ඉම්පිඩන්ස් එක නොගැලපුණොත් ඒ පරිපථයේ ක්‍රියාකාරීත්වය හරියට ගන්න බැරි වෙනවා. එතකොට අපි මේ සර්කිට් එකක ඉම්පිඩන්ස් එක ඕම් 75ක් විතර කියලා සලකනවා. එතකොට 300ක් එකක් 75කට කෙලින්ම සම්බන්ධ කරොත් එතන වර්ධනයක් දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ හේතුවෙන් මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් යොදාගෙන ඒ ඉම්පිඩන්ස් මැච් කරලා තියෙනවා. ඉම්පිඩන්ස් කියන එක ඕම් වලින් ඔයගොල්ලෝ මතක ඇති ඇම්ප්ලිෆයර් එකකින් පිටිපස්සේ ගහලා තියෙනවා ස්පීකර් සම්බන්ධ කරන්න යද්දි. ඕම් මටක ස්පීකර් එකක් මේකට සම්බන්ධ කරන්න කියලා ගහලා තියෙනවා සමහර ඇම්ප් වල 16 එකක් කියලා. අන්න ඒ වගේ ඒක නොගැලපුණොත් ප්‍රශ්න ඇති වෙනවා. ශබ්දයේ ගැටලු සර්කිට් එකේ ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි එතකොට මෙතන තියෙනවා හයි පාස් ෆිල්ටර් එකක්. මෙතන මේ මැචින් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවුට් වෙන සිග්නල් එක සෙරමික් කැපැසිටර් දෙකකින් ඇතුල් කරලා කොයිල් එකක් කරා මෙතන භූගත කරලා පළවෙනි ට්‍රාන්සිස්ටරයට අරන් තියෙන එකේ බේස් අග්‍රය. මේ බලන්න මෙතන ඒක බේස් එකකට අරගෙන මේකේ කලෙක්ටර් සප්ලයි එක මේ එන පවර් ලයින් එකකින් අරගෙන මෙතන යම් පොඩි වර්ධනයක් කරනවා. ඊට පස්සේ ඊළඟ ට්‍රාන්සිස්ටරයෙන් තවත් වර්ධනය කරනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා දිගටම මෙතන අවුට්පුට් එක නැවත කැපැසිටර් එකක් හරහා මෙන්න මේ කොඇක්සියල් කේබල් එකට සම්බන්ධ කරනවා. අවුට්පුට් එක වර්ධනය වෙච්ච. ඒක සම්පූර්ණ මෙතන තියෙන තරංගය මෙතන තරංගයත් එක්ක බලපුවම වර්ධනය වෙච්ච උපරිම වර්ධනය වෙච්ච තරංග. මොකද ට්‍රාන්සිස්ටර් 4 හරහා වර්ධනය කළා තමයි මෙතෙන්ද අවුට්පුට් එකක් විදිහට අරගෙන තියෙන්නේ. එතකොට මෙතන තියෙන වෝල්ටේජ් එක කෙලින්ම මේ ට්‍රාන්සිස්ටර් බේස් එකට ගියොත් එතන වර්ධනයක් ඕන්ට වඩා වැඩි වෙන්න පුළුවන් සහ මේ ට්‍රාන්සිස්ටර් එක විනාශ වෙන්නත් පුළුවන්. මොකද බේස් එකට අපි දන්නවා කුඩා විද්‍යුත් ධාරාවක් තමයි යොන්නේ කලෙක්ටර් සහ එමීටර් අතර ධාරාවක් ගමන් කරවීම සඳහා. එතකොට මෙතන කැපැසිටර් එකක් හරහා අපි දන්නවා AC ධාරාවක් පමණයි ගමන් කරන්නේ. ශ්‍රේණිගත කරලා අපි මේ සම්බන්ධ කරපුවාම මේක හරහා දැන් මෙතන මේ පැත්ත පවර් ලයින් එකෙන් එන DC වෝල්ටේජ් එක මෙතන තියෙනවානේ 1K රෙසිස්ටර් හරහා මෙතන. නමුත් මේ කැපැසිටර් එක හරහා කිසිසේත්ම DC වෝල්ටේජ් එකක් ගමන් කරන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ දන්නවා මම කලිමුත් කියලා දීලා තියෙනවා. කැපැසිටර් එක හරහා යන්නේ AC තරංගයක් පමණයි. එතකොට ඒ තරංගය DC બ્લોක් කරලා මෙතන AC මෙතනින් වර්ධනය මේ ට්‍රාන්සිස්ටරේ වර්ධනය වෙච්ච තරංගේ පමණක් මේකේ බේස් එකට ගෙනියනවා. මෙතනත් එහෙමයි. මෙතනින් එන DC ධාරාව නවත්තලා මේ 2 කැපැසිටර් එක හරහා වර්ධනය වෙච්ච AC තරංගේ පමණක් මේකට ගෙනියනවා. දැන් ඔන්න අවස්ථා තුනක් වර්ධනය වුණා. ඊට පස්සේ මේකෙත් ඒ විදිහටම වර්ධනය කළා. මෙතනත් ඒ විදිහට වර්ධනය කළා. මේ කැපැසිටර් එක හරහා වර්ධනය වෙච්ච තරංගේ මෙන්න පහළ තියෙන බල සැපෙමු නැත්නම් පවර් සප්ලයි එකට ගමන් කරනවා. ඒතර අපි මේ වර්ධනය වෙච්ච තරංගය පහළට ගමන් කරන එකයි මේ සර්කිට් එක වැඩ කරන්න අවශ්‍ය වෝල්ටේජතාවය මේකට අරන් ඉන්නේ එකම කේබල් එකකින්. ඒ ඇන්ටනාව උඩට එන කොඇක්සියල් ඇන්ටනා කේබල් එකකින්.
ඒකෙන් අරන් එන අපි දැන් මෙතන වර්ධනය වෙච්ච එක මේක දිගම පල්ලෙහාට ගියා. ඊට පස්සේ මේකෙන් අරන් එන ධාරාව මේ අතර උඩට එනවනේ දැන්. එතකොට මේ එන ධාරාව මේ පැත්තට ගියොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ හරහා මේන් ගමන් කරන්න පුළුවන්. එතකොට අපි මම කලිමුත් කිව්වා කැපැසිටර් එක කරා කිසිසේත්ම DC ධාරාවක් ගමන් කරවන්න බෑ. එතකොට යටින් පවර් සප්ලයි එකකින් මෙතන සම්බන්ධ වෙන්නේ DC ධාරාවක්. ඒ ධාරාව කිසිසේත්ම කැපැසිටර් එක කරා ගමන් කරන්නේ නැති නිසා ධාරාවට යන්න තියෙන එකම මාර්ගය තමයි මෙන්න මේ කොයිල් එක. අපි දන්නවා කොයිල් එකක් කරා DC ගමන් කරනවා නමුත් AC ධාරාවක් ගමන් කරන්නේ නැහැ. බාධාවක් ඇති විශාල බාධාවක් ඇති කරනවා. එතකොට මේ DC ධාරාව මේ පැත්තට යන්න බෑ. ඒක එහෙනම් යන්න තියෙන එකම මාර්ගය මෙන්න මේ කොයිල් එක හරහා ඉහළට යන්න පුළුවන්. එතකොට තමයි මේ හරහා බලය බෙදලා දෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ගැටලුවක් එනවා ඇති. දැන් මෙතනින් වර්ධනය වෙලා එළියට එන AC සංඥාව මේ පැත්තට යන්න පුළුවන් කියලා. ඔව් මෙතෙන් විතරයි එන්නේ. ඇයි හේතුව? කොයිල් එකක් කරා AC ධාරාවක් ගමන් කරවන්න බෑ බ්ලොක් කරනවා. එතකොට AC ධාරාව කිසිසේත්ම මේ පවර් ලයින් එකට ඇතුල් වෙන්නේ නැහැ. මේ පැත්තට. මේ පැත්තට ගමන් කරන්නේ නැහැ. ඒතකොට ඒක යන්න තියෙන එකම මාර්ගය මෙහෙම 33 PS කැපැසිටර් එක හරහා පහළට පමණයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ ධාරාව මෙතන හැසිරෙන්නේ. මේක ලෝ පාස් ෆිල්ටර් එකක් විදිහට මෙතන හැසිරෙනවා. ඊට පස්සේ මෙතන LED එකටත් මෙතින් ධාරා මේ පවර් එකකින්ම ගන්නවා. මෙතන සාමාන්‍ය 12 වෝල්ට් එකක් තමයි පවර් සප්ලයි එකේ ඉන්නේ. LED එක දාල්වන්නටත් LED එක අත්‍යවශ්‍ය නැහැ. අර උඩට කරන්ට් එක එනවාද කියලා බලා ගන්න විතරක් තිබ්බාම ඇති LED නැතත් ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ හදද්දී LED එකක් අවශ්‍යම නැහැ. ඒතර ඔන්න ඕක තමයි මේ බූස්ටර් සර්කිට් එකේ වර්ධනය වීමේ ක්‍රියාවලිය විදිහට හඳුන්වන්නට පුළුවන්. සර්කිට් එකේ කොටස් වල ක්‍රියාකාරීත්වය අපි හඳුනාගත්ත ඩයග්‍රෑම් එකේ තියෙන පිළිවෙලත් එක්ක අපි බලමු මේකට අවශ්‍ය දේවල් ටික කොහොමද කියලා. මෙතන ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටර් 4 සඳහා හයි ෆ්‍රීකවන්සි ක්‍රියාකාරීත්වයකට ඔරොත්තු දෙන ට්‍රාන්සිස්ටර් අනිවාර්යයෙන් යොදාගත යුතුයි. ඒ සඳහා අපි පාවිච්චි කරනවා C3355 හෝ C2570. මේ තියෙන මා ට්‍රාන්සිස්ටරේ පින් පිහිටන විදිහ ඇඳලා තියෙනවා. පළවෙනි පින් එක බේස් එක එහෙම ගත්තාම දෙවෙනි එක මැද පින් එක එමීටර් එක තුන්වෙනි පින් එක කලෙක්ටර් එක විදිහට. හරි මෙතන ට්‍රාන්සිස්ටර් ගැන කියද්දී තව විශේෂ දෙයක් කියන්න ඕන. මොකද වෙළඳ පොලේ ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් අපිට හම්බෙනවා. මෙන්න මේ විදිහේ බලන්න මේකේ print එක එකක 3355 කියලා උඩට ගහලා තියෙනවා. අනිත් එකේ හරස් අතර තමයි print එක තියෙන්නේ. මෙන්න මේකේ බලන්න ඔයගොල්ලන්ට මේක වර්ග දෙකක් වෙළඳ පොලේ තියෙන. මේකේ මේ එක වර්ගයක ක්‍රියාකාරීත්වයක් හරියට පෙන්වන්නේ නැහැ. බූස්ටර් එකට දැම්මම සර්කිට් එකට දැම්මම සාර්ථක නැහැ. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක 3355 කියලා උඩට print කරලා තියෙන එක. මේක ඔයගොල්ලෝ අතහදා බලන්න. හැබැයි මට නම් කඩවල් කිහිපයකින් ගත්තා සාර්ථකුනේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ පැතිවල තියෙන දේවල් වැඩ කරයිද දන්නේ නැහැ. මෙන්න මේක නම් වැඩ කරනවා. හොඳට වැඩ කරනවා. මෙන්න මේ මම මේක 3355 කියලා හරස් අතර තමයි print එක තියෙන්නේ. ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න වැරදුනොත් මේ සර්කිට් එක වැඩ කරේ නැත්නම් මේක එක හේතුවක්. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක. හොඳින් ඒක මතක තියාගන්න. ඔයගොල්ලොත් මේක අසාර්ථක වුණොත් මේක තමයි මට වැඩ කරපු ට්‍රාන්සිස්ටර් එක. අනිත් එක මේක තමයි මට ක්‍රියාකාරීත්වය දක්වපු නැති ට්‍රාන්සිස්ටර් ටික. 3355 කියලා දිග උඩට print එක තියෙන එක. ඔන්න ඕක. ඕක වැඩ කරේ නැහැ. හරි. මල්ටිමීටරේට හොඳයි මේවා. හැබැයි සර්කිට් එකට දැම්මම තමයි ක්‍රියාකාරීත්වයක් නැත්තේ. හරි. ඒ විදිහේ ට්‍රාන්සිස්ටර් හතරක් අවශ්‍ය වෙනවා. මම කියපු කාරණයක් හිතේ තබා ගන්න කඩෙන් මිලදී ගන්න. මේ ට්‍රාන්සිස්ටර් හතර නැත්තම් 2570 C2570 මේක ටිකක් මිල වැඩි. ඒ නිසා ගොඩක් අය බූස්ටර් පරිපථ සඳහා මේ 3355 තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් තමයි වර්ධක විදිහට. ඊට පස්සේ අපිට
මෙතෙන් අවශ්‍යයි 33 පිකෝෆැරඩ් සෙරමික් කැපැසිටර්ස් මෙන්න මේ කැපැසිටර් එක 33 පිකෝෆැරඩ් ඔයගොල්ලන්ට පේන 33 කියලා print එක තියෙන්න ඕන. ඔන්න ඔය විදිහට මේ සෙරමික් කැපැසිටර් වලත් ප්‍රශ්නයක් වෙනවා. මට එහෙම අත්දැකීමුත් තියෙනවා අත්දැක බැලීම් වලදී. මේ සෙරමික් කැපැසිටර් වලත් වර්තමානයේ වෙළඳ පොලේ තියෙන සමහර ඒවාල ක්‍රියාකාරීත්වය ගැටලු සහගත ඒවා තියෙනවා. ඒ නිසා ඒකත් මතක තියාගන්න කඩෙන් මිලදී ගද්දී මේ සෙරමික් කැපැසිටර් සහ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් වලදී සැලකිලිමත් වෙන්න. මේක ඔයගොල්ලන්ට වඩාත් පහසුයි පරණ සර්කිට් එකකින් මේ සෙරමික් කැපැසිටර් ගලවලා ගන්න. පරණ මොනවා හරි සර්කිට් බෝඩ් තියෙනවා ටීවී රේඩියෝ හරි මොනවා හරි. ඒ වලින් මේ සෙරමික් කැපැසිටර් ගලවලා ගන්න ඒවා විශ්වාසයෙන් වැඩ කරනවා. ඒකත් කොකටත් මල්ටිමීටරෙන් චෙක් කරලා ගන්න ෂෝට් එකක් එහෙම තිබුණොත්. ඔව් මෙතෙන් 33 දෙකක් ඕන. ඊට පස්සේ මේ මෙතන දෙකයි මෙතනට 33 සෙරමික් එකක් අවශ්‍යයි පිකෝෆැරඩ්. මේ මැද බේස් වලට සම්බන්ධ කරන්න 2 පිකෝෆැරඩ් කැපැසිටර් එකක් සෙරමික් එකක් නැවතත් මේක 2 එකක් නැත්නම් 3 එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. 2 5ට අඩු වගේ එකක් දාලා බලන්න වැඩ කරයි. මේ 2 පිකෝෆැරඩ් කැපැසිටර් එක ඔන්න 2 කියලා print එක තියෙන එක. ඊට පස්සේ මෙතන අවශ්‍ය 104 සෙරමික් එකක් 104 ඒක ෆිල්ටර් කරන්න තමයි පාවිච්චි කරලා තියෙන්නේ 104 කෝඩ් එකෙන් තියෙන එකක්. ඒක ප්‍රශ්නයක් වුණා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ මේ ෆිල්ටරින් වලට තියෙන නිසා. ඊට පස්සේ මේ කැපැසිටර් මෙතන 104 එකයි මෙතන 104 එකයි මෙතන මයික්‍රෝෆැරඩ් 103ක් අවශ්‍යයි. මයික්‍රෝෆැරඩ් 100 කැපැසිටර් ඔයගොල්ලෝ නොකම ඒවා ගැන කලින් ගොඩක් විස්තර කරලා තියෙනවා. වෝල්ටේජ් එක 35 50 වගේ එකක් දානවා. 35 එකක් දාලා තියෙන්නේ. දාන රින් අඳුරා ගන්න විදිය දන්නවා. දිග පින් එක දාන කොට එක රින් එක දාන පැත්ත මම මාක් කරලා තියෙනවා. උඩ පැත්ත රින් සර්කිට් එකේ පොදු රින් එකට. ඊට පස්සේ මේකේ කැපැසිටර් වලින් පස්සේ රෙසිස්ටර්ස් තියෙනවා. මෙතන 82k 3.9 කිලෝ ඕම්ස් මෙතන 100 ඕම්ස් මෙතන 180 ඕම්ස් මෙතන 220 ඕම්ස් මෙතන LED එක දානවා නම් 1 කිලෝ ඕම්ස් නැත්තම් LED එක නැත්තම් අවශ්‍ය නැහැ. LED එක දානවා සාමාන්‍ය LED එකක් පාවිච්චි කරගන්න. ඊට පස්සේ මෙතන රෙසිස්ටර් සඳහා සාමාන්‍ය වොට් කාල ඒවා තිබ්බාම ඇති මේ වැඩේට. මෙතන ඉසේ සමහරවිට ටිකක් රත් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ උනේ නැහැ. අවශ්‍ය නම් වැඩි වොට් ප්‍රමාණයකට මෙතෙන්ට දාගන්න. ඕම් ගාන සමානව 221ක්. ඊට පස්සේ මෙතන L1 කියලා මම නම් කරලා තියෙන්නේ මෙතන ඉන්ඩක්ටර් එකක් මෙතන L2 ඉන්ඩක්ටර් එකක්. මෙතන මම මේකේ විස්තරය දාලා තියෙනවා කොයිල් එක හදන විදිය. වට 10ක් කොටා ගන්න ඕන මේ L1 කියන එක. මිලිමීටර් 3ක විස්කම්භයකින් යුක්තව සාමාන්‍ය මිලිමීටර් 3ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් මේ පෑන් එක ඇතුලේ බටේට සමාන එකක ඔතා ගන්න. මේ කොයිල් එකේ ගේජ් එක තමයි ගේජ් 24 තමයි මම පාවිච්චි කරේ. මෙන්න මේ වගේ තඹ කම්බියක් කින් ඔතලා තියෙන්නේ. මේ වගේ මිලිමීටර් 3ක විස්කම්භයක් සහිත කොටසක හරයක මේක එක උඩ යන්නේ නැති වෙන්න එක ළඟ ඔතා ගන්න. ඔන්න ඔය විදිහට ඔතාගෙන කොයිල් එක හදා ගන්න. මම හදපු කොයිල් එකක් මේ තියෙනවා. ඔන්න ඔය විදිහට කොයිල් එක හදා ගන්න ඕගොල්ලොන්ට පහසුයි පෑන් බට් එක වගේ ඔතලා කොයිල් එකේ ඔය එක උඩ යන්නේ නැති වෙන්න ඔතා ගන්න. මේක වට L1 කියන එක වට 10ක් මේක මම L2 එකට ඔතපු එක මේ මේකේ වට 30ක් ගන්න ඒ කම්බියම ඔතා ගන්න වට 30ක් ඒ මිලිමීටර් 20 කම්බියම ඔතා ගන්න. ඒකල්ලා මේක පාස් කරනකොට දෙපැත්ත සූරලා බ්ලේඩ් එකකින් වගේ නැත්තම් මේක පාස් වෙන්නේ නැහැ තඹ කම්බි. මොකද වටේට ආලේපයක් තියෙන නිසා. මේ ආලේපයක් සහිත කම්බියක් මේ පාවිච්චි කරන්න. සාමාන්‍ය ආලේපයක් නැති එකක් එපා එකට ගෑවෙනවා. හරි. එතකොට ඒ කොයිල් එක ඒ ප්‍රශ්නේ හරි. ඊට පස්සේ මෙතෙන් අවශ්‍යයි මෙන්න මේ
F connector එක මේක හරහා තමයි වර්ධනය වෙච්ච සංඥාව පල්ලෙහාට ගන්නෙත් සහ පහළ බලසැපීමෙන් වෙන කරන්ට් එක උඩට ගන්නෙත්. ඒතර මෙතෙන් අවශ්‍ය මේ පොට පිටතින් තියෙන එක. ඊට පස්සේ මේකට ඇවිල්ලා coaxial cable එකෙන් සම්බන්ධ වෙන්නේ මෙන්න මේක. පොට කරකවන කොටස. ඔන්න ඔහම. ඔන්න ඕක තමයි සම්බන්ධ වෙන්නේ. මේකක් කඩේ මිලදී ගන්න තියෙනවා මේවා. නැත්නම් පරණ එකකින් ගලව ගන්න. කොහොම හරි කමන්නේ අපිට කොටසක් තමයි අවශ්‍ය වෙන්නේ. හරි ඊට පස්සේ මෙතන මැචින් ට්‍රාන්ස්ෆෝමර් එක මේ තමයි මම ඔතෝප එකක්. මෙන්න මේ වගේ හරයක් කෝර් එකක් ෆෙරයිට් කෝර් එකක් කඩේ ගන්න තියෙනවා. මේකක් පාවිච්චි කරන්න නැත්නම් මැචින් ට්‍රාන්ස්ෆෝමර් පරණ ඔතෝප එකක් ඔය සමහර ඇන්ටනා වල තියෙනවා. ඊට පස්සේ ඇන්ටනා ජැක් එක ඇතුලේ තියෙනවා අර පටි කේබල් එකට ඉස්සර ආපු ඒරියල් එකක් එක්ක ඒ වගේ තැනකින් හරි මේකක් ohm 300 කේබල් එකක් ආපු එකක් තිබුණා. ඒකකින් හරි මේකක් හොයාගන්න. මේ කේබල් එක මේක ඔත මේ කෝර් එකට දාලා උතන කේබල් එක වෙළඳ පොලේ ගන්නක් තියෙනවා. ඒක හොයාගන්න බැරි වුණොත් අපි පාවිච්චි කරමු මේ සඳහා මම ඒකත් උත්සාහ කරලා බැලුවා සාර්ථකයි ගැටලුවක් නැහැ. මේ කේබල් එකක් මේ නෙට්වර්කින් වලට කම්පියුටර් නෙට්වර්කින් වලට ගන්න කේබල් එකක්. මේක ඇතුලේ තියෙන පොඩි කැඳි තනි කම්බි ගලවලා අපි මේ මැෂින් ට්‍රාන්ස්ෆෝමර් එක ඔතා ගන්නත් පුළුවන්. මේ කේබල් එක මේක ඩබල් කේබල් එකක් ඉන්නේ. මේ රතු සහ සුදු කියලා මේක ට්වින් කේබල් දෙකක් තියෙනවා. එකට එක අලවලා වගේ තියෙන්නේ. ඒක නැත්තම් හොයාගන්න නැති වුණොත් මේකක් පාවිච්චි කරලා අපි එකක් හදමු. හරි. එතකොට ඔන්න ওই ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි දැන් බලමු කොහොමද මැෂින් ට්‍රාන්ස්ෆෝමර් එක මේක ඔතාගන්නේ කියලා. හරි අපි බලමු මැෂින් ට්‍රාන්ස්ෆෝමර් එක හදාගන්න විදිය මේ කෝර් එකට මේක ඔතාගන්න විදිය. මේ විදිහට මැෂින් ට්‍රාන්ස්ෆෝමර් ඔතනම හයි ෆ්‍රීකවන්සි වලට ඔරොත්තු වෙන කේබල් එක නැත්තම් මම කිව්වා වගේ නෙට්වර්ක් කේබල් එකක ඇතුළ තියෙන වයර් ටිකක් මම ගත්තා. මේ නෙට්වර්ක් කේබල් එකක් ගලවලා ගත්තාම මෙන්න මේ වගේ වයර් ගොඩක් ඇතුලේ තියෙනවා. ඒකෙන් වර්ණ දෙකකින් වයර් ගන්න මෙන්න මේ විදිහට මම වයර් කෑලි 4ක් කපා ගත්තා. එක සමාන වර්ණයකින් දෙක ගානේ 4ක් ගන්න. සෙන්ටිමීටර් 12ක් විතර තිබ්බහම ඇති. ඒක කෝර් එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හරි අපි දැන් බලමු මේක ඔතා ගන්න විදිය. අසමාන වර්ණ දෙකකින් දෙකක් ගන්න මුලින්ම මේ විදිහට අරගෙන අපි මැෂින් ට්‍රාන්ස්ෆෝමර් එකේ කෝර් එකේ සිදුරකින් දාගන්න මෙහෙම. ඔන්න ඔය විදිහට දෙකම දාගන්න. දෙකම දාගෙන මේ විදිහට එක හා සමාන දුරකට ඒක හදාගන්න. අපි සෙන්ටිමීටර් 2ක් විතර එළියට තියලා මේක අපි වට 3ක් කොතා ගන්න ඕන. මේ විදිහට ටිකක් අමාරුයි මේක මේ අර සිදුර කුඩා නිසා අපි දාගන්න පුළුවන් පරිස්සමෙන් කරන්න මේක. හොඳට ඉවසීමෙන් වැඩේ කරගන්න. ඔන්න එක වටයක් මම දැම්මා. ඒ වටේ දාලා නො විදිහට එක වටයක් දැම්මා. ඊට පස්සේ මේකම මම තව පාරක් මේ විදිහට දානවා. වට 3ක් වෙන්න අපි දාගමු මේක. ඔන්න 2යි. ඔන්න 2ක් මම දාගත්තා. ඊට පස්සේ මේක තුන්වෙනි එක මම දැන් මෙහෙන් තමයි ඇතුළට දාලා ඔන්න ওই පැත්තෙන් තමයි දාන්නේ. පැත්ත මතක තියාගන්න. මොකද දෙක විරුද්ධ පැත්තකට තමයි උතන්න තියෙන්නේ. ඔන්න තුන්වෙනි එකත් මම ගත්තා. තුන්වෙනි වටෙත් ඔතා ගත්තා. හොඳට ඇදලා මේක හිර වෙන්න හදාගන්න. ඔන්න එක සිදුරක්
අපි සම්පූර්ණ කරගත්තා. වට 3ක් කොටා ගත්තා. එතකොට ඩබල් වයර් එක ඉදිරියට යන්නේ වට 3ක් මම දාගත්තා. හරි. දැන් අනිත් එක අපි බලමු. ආයෙත් ඉතිරි වයර් කැලි දෙක. දැන් මම කලින් දැම්මේ මේ පැත්තෙන් මෙහෙන් දාලා නොතන්න පටන් ගත්තේ. ඔන්න ඔහොම දාලානේ. ඔහොම දාලා ඉතුවේ මේක දාගන්න මේ පැත්තෙන්. ඔන්න මේ පැත්තෙන් දාගන්න. එතකොට අරකට විරුද්ධ පැත්තෙන්. කොහෙන් හරි ගමන්නේ විරුද්ධ පැත්තෙන්. හරි. ඒක දාලා අපි වට 3ක් කොතුමු. ටිකක් ඉවසීමෙන් වැඩේ කරගන්න. ඔන්න එක වටයයි එක වටයක් කොටා ගත්තා. ඊට පස්සේ දෙවෙනි එක පොඩ්ඩක් කෝර් එකට හිර වෙන්න මොතා ගන්න. එතකොට ඉඩ ඉතුරු වෙනවා. වෙරයිට් කෝර් එකට හිර වෙන්න ඔතා ගන්න. වට 2යි. ඔන්න 2ක් දාගත්තා. ඊට පස්සේ ඊළඟ වටය තුන්වෙනි එක වයර් එක එකට තිබ්බනම් දාගන්න ලේසි. හරි. ඔන්න තුන්වෙනි සහ අවසාන වටේ. හරි. මේ පැත්තෙත් වට 3 සම්පූර්ණ කරා. ඔන්න මැචින් ට්‍රාන්ස්ෆෝමර් එක අපි ඔතා ගත්තා. දැන් මේක අපි සර්කිට් එකට සම්බන්ධ වෙන විදිය බලමු. මේකේ දැන් අපි ඔතාගත්ත එක පැත්තක මේ බලන්න මේ ඇන්ටනා බට දෙක සමාන වර්ණ දෙකක් ග්‍රවුන්ඩ් කරන්න ඕන. මේ ඉන්පුට් පැත්ත සිග්නල් එක ඉන්පුට් වෙන පැත්ත. මේකේ ඔන්න අපි මේ පැත්ත කියලා හිතමු. දැන් කැමති පැත්ත පාවිච්චි කරන්න පුළුවන්. මම මේකේ පාට දෙකක් පාවිච්චි කරන්න කිව්වේ ඒකයි. නැත්තම් පැටලෙන නිසා සුදු පාට වයර් දෙක ඔන්න එකට කරනවා. මේ ඉන්පුට් පැත්තේ මෙන්න මේක. ග්‍රවුන්ඩ් මාක් එක මම මෙතන දාලා තියෙන්නේ. ඔන්න සුදු පාට දෙක එකට කරා. හරි. එක පින් එකක් හදාගත්තා. ඊට පස්සේ ඉතුරු වෙනවා මෙන්න මේ දුඹුරු පාට වයර් දෙක. ඔන්න ඒ දෙක තමයි ඇන්ටනා බට දෙකට යන්නේ. ඉන්පුට් පැත්තේ සමාන වර්ණ දෙකක් එකට කරගන්න. හරිද? ඊට පස්සේ ඉතුරු දෙක මෙන්න මේ ඇන්ටනා බට දෙකට යන්නේ. ඔන්න. මේක ග්‍රවුන්ඩ් වෙනවා. මැද මම එකට වතාගත්ත දෙක. හරිද? ඊට පස්සේ අනික් පැත්තේ දැන් ඇවිල්ලා තියෙනවා බලන්න සුදු වයර් දෙකයි දුඹුරු වයර් දෙකයි. මේකේ මේ පැත්තේ තියෙන එකට විරුද්ධ වර්ණයට එහා පැත්ත එක සම්බන්ධ කරන්න. මේකේ බලන්න මේ දඟර 4 තියෙන්නේ. මේ පැත්තේ එක දඟරයක් මේ පැත්තේ අනිත් සිදුරේ තියෙන දඟරයකට සම්බන්ධ වෙනවා. අපි මෙහෙම කරමු මේක. මේ පැත්තේ තියෙන සුදු වයර් එක මේ පැත්තේ එහා පැත්තේ තියෙන මේ පැත්තේ තියෙන සුදු වයර් එක එහා පැත්තේ සිදුරේ තියෙන රතු එකත් එක්ක සම්බන්ධ කරන. මේ සුදු එක මේ පැත්තේ රතු එකත් එක්ක. ඔන්න ඔය විදිහට. ඔන්න එකක් හදාගත්තා. හරි. ඉතුරු වෙන අය මේ පැත්තේ තියෙන මේ සිදුරේ තියෙන රතු එක එහා පැත්තේ සිදුරේ තියෙන සුදු එකට විරුද්ධ වර්ණයට. ඔන්න. හරි. අපේ වැඩේ ඉවරයි. විරුද්ධ වර්ණ දෙක එකට කරන්න. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න බලන්න. එකක් මේ එක ජෝඩුවක් කෙලින්ම මේ ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරන්න පොදු රිනේකට. අනික් පැත්තේ ඔතාගත්ත දෙක
මෙතන 33යි PF කැපැසිටර් එකට පාස් වෙනවා. ඔන්න ඔය විදිහට. ඔන්න මැචින් ට්‍රාන්ස්ෆෝමර් එක අපි වැඩේ ඉවර කරගත්තා. ඒක මම හිතනවා ඔයගොල්ලන්ට පුළුවන් වෙයි කියලා. ඔන්න ඔය විදිහට සමීප රූපයක් ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මේ ඉන්පුට් පැත්ත සමාන වර්ණ දෙකක් එකට කරා අනිත් දෙක මේ දුඹුරු පාට වර්ණ දෙක ඇන්ටනා බට දෙකට මේ ඉන්පුට් එක. අවුට්පුට් එක මේ සිදුරෙන් එන එක වර්ණයකට විරුද්ධ වර්ණ එහා පැත්තේ තියෙන එකත් එක්ක ඔන්න එකට කරලා තියෙනවා. ඔන්න බලන්න. එකට කරා ඊට පස්සේ එහා පැත්තෙත් මේ පැත්තෙන් එන විරුද්ධ වර්ණයත් එක්ක එකට කරා එතන සෝල්ඩර් පොයින්ට් දෙක අපි හදාගත්තා. ඕක තමයි අපි හදාගන්න තියෙන්නේ. ඒක මම රූපයකින් පෙන්නුවොත් ඔන්න ඔහොම මැචින් ට්‍රාන්ස්ෆෝමර් කෝර් එක තියෙන්නේ. මේ සිදුරු දෙක මම මේ පැත්තෙන් මුලින්ම ඇතුල් කරත් මෙහෙම වට ඔතාගත්තා 3ක්. ඔන්න ඔහොම එක වයර් එකක්. මේක වර්ණ දෙකකින් යුක්ත වයර් එකක් අපි යොදාගන්නේ. ඒ නිසා ඒක මතක තියාගන්න. ඒතර මේකේ පාට දෙකක් තමයි මෙහෙම ඔන්න ඔහොම ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මම මේක දැම්මේ මේ පැත්තෙන් නම් උතා ගන්න ඔහොම මේක දාගන්න මේ පැත්තේ. ඔහොම විරුද්ධ පැත්තෙන් දාලා ඔහොම වට 3ක් උතා ගන්න. එතකොට මේක වර්ණ දෙකකින් තියෙන්නේ. ඔන්න වර්ණ දෙක. මෙහෙන් ඉන් කරා මෙහෙන් ඉන් කරා සිදුරු දෙකට. එහෙමයි කරේ. ඊට පස්සේ මේ පැත්තේ අපි මේ කොයිල් එක මේ ග්‍රවුන්ඩ් එක හදාගත්තේ පොදු එක. මේ ඇන්ටනා බට දෙකට ඉන් කරන පැත්ත කියලා හිතන්න. මේ ඉන්පුට් එක මේ අවුට්පුට් එක. මෙතන තියෙන නිල් පාට වයර් දෙක ඔන්න ඔහොම එකට කරගත්තා. ඒකල්ලා මෙන්න මේ ග්‍රවුන්ඩ් එක හදාගත්තා. ඊට පස්සේ මේ රතු පාට දෙකට ඇන්ටනා බට දෙක තමා සම්බන්ධ කරේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙන විරුද්ධ වර්ණ දෙක එකට කරේ. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන රතු එක මේ පැත්තේ තියෙන නිල් එකත් එක්ක එකට කරලා එකක් හදාගත්තා. මේ පැත්තේ තියෙන නිල් එක මේ පැත්තේ රතු එකත් එක්ක එකට කරලා ඔන්නෝම එකක් හදාගත්තා. ඒ දෙක තමයි මෙතන 33යි PF එකටයි මේ පොදු ග්‍රවුන්ඩ් එකටයි මෙතෙන්ඩයි පාසලා තියෙන්නේ. ඔන්න ඕක තමයි මැචින් ට්‍රාන්ස්ෆෝමර් එක අපි හදාගන්න විදිහ. අපි දැන් බලමු මේ කොටස් ටික බෝඩ් එකට පාසලා කොහොමද වැඩේ කරගන්නේ කියලා. මේ සර්කිට් එක හදනකොට සාමාන්‍ය ඩොට් බෝඩ් එකක හදනවට වඩා එරෝ බෝඩ් එක හදනවට වඩා අනිවාර්යෙන් මේකකට පාවිච්චි කළ යුතුයි මේ කොපර් බෝඩ් එකක PCB ක්‍රමයක්. කොපර් බෝඩ් එකක් අරගෙන PCB එකක් අපිට හදාගන්න වෙනවා මේ වැඩේ හොඳටම සාර්ථක ප්‍රතිඵල අපිට ගන්න නම්. ඒ සඳහා මම පාවිච්චි කරනවා සෙන්ටිමීටර් 4ක් විතර තියෙන 10 ප්‍රමාණයට වගේ කොපර් බෝඩ් කෑල්ලක් කපා ගත්තා. 4-10 වගේ කොපර් බෝඩ් එකක් ඕගොල්ලෝ කපා ගන්න. මේක ග්‍රවුන්ඩ් එක නැත්තම් පොදු අග්‍රය වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන. මේ RF සර්කිට් වලදී ඍණාග්‍රය කියන දේ ගොඩක් වැදගත්. මොකද නැත්තම් අමතර බාධා ඇති වෙන දේවල් වැඩි මේ සර්කිට් වලට. මොකද තරංග සමග ක්‍රියාත්මක වෙන හින්දා. PCB හදද්දී පෙරික්ලෝරයිඩ් පාවිච්චි කරලා හදාගන්න ක්‍රමයකුත් තියෙනවා. හැමෝටම මේක හොයාගන්න බැරි වෙන්න පුළුවන් පෙරික්ලෝරයිඩ්. මම මේ හදාගත්ත එකක් තියෙනවා. පෙරික්ලෝරයිඩ් පාවිච්චි නොකර බෝඩ් එක කපලා විතරක් අයින් කරලා හදාගත්ත PCB එක. බලන්න මම හදාගත්තේ මේකේ ලයින් ටික අනවශ්‍ය ටික බොහොම චූටි ප්‍රමාණයක් කපලා මේ සෝල්ඩර් පෑඩ් එක මම හදාගත්තේ 4 කොටුවක් විදිහට මාක් කරලා වටේ තියෙන ටික පේපර් කටර් එකකින් මේ විදිහට කපලා තමයි අයින් කරලා තින්නේ මේ විදිහට.
ඕගොල්ලන්ටත් පුළුවන් මේ විදිහ එකක් හදාගන්න. මම ඒකට නිකන් දල සැලැස්මක් ඕගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ විදිහේ මම මෙන්න මේ විදිහ එකක් තමයි මේ හදාගෙන තියෙන්නේ. හතරස් කොටු මේ අතර ප්‍රමාණය ගණන් කරලා ගන්න 1 2 3 4 5 6 7 8 9 10 11 හතරස් හෝ රවුම් කපන්න අමාරු නිසා මම හතරස් විදියට හැදුවේ. ඊට පස්සේ මේ කොටුවක් සාමාන්‍යයෙන් මිලිමීටර් 4ක 5ක වගේ චූටි ප්‍රමාණයකට ගත්තාම ඇති. මේ සිදුරු අස්සෙන් තමයි ඊට පස්සේ අපි කොටස් ටික දාලා පාසන්නේ. මේ පොයින්ට් හදාගෙන තියෙන්නේ මෙන්න මෙහෙමයි. අපි මේ සෝල්ඩර් පොයින්ට් ටික මෙතන කොමන් පොයින්ට් ටිකක් හදාගෙන තියෙන්නේ. මේක සර්කිට් එකේ ටික සංකීර්ණයි වගේ පෙවුනට අපිට පුළුවන් පොදු සිදුරු ටිකකට මේ කොටස් ටික දාගන්න. මෙන්න බලන්න මෙතන ගත්තාම මේ කැපැසිටර් එකයි මේ මැචින් ට්‍රාන්ස්ෆෝරේ ලයින් එකයි මෙතෙන්ද එක පොයින්ට් එකක් මම හදාගෙන තියෙනවා. මෙතෙන්. ඊට පස්සේ මෙන්න මේ කොයිල් එකයි මෙන්න මෙතෙන් එකක් හදාගත්තා හැකි. ඊට පස්සේ මෙතන කොටස් හතරක් දාන්න පුළුවන්. මේ ට්‍රාන්සිස්ටර් එක කලෙක්ටර් එක, රෙසිස්ටර් 82 1 මෙතනින් එන 1K එක, මේ දෙකයි PF එක මෙන්න මෙතන. එක පොයින්ට් එක සිදුරක්. මේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතෙන්ද තව සිදුරක් තියාගන්න පුළුවන්. මෙතෙන්ද තව එකක් මේ කොටස් තුනක් සෙට් වෙනවා. මෙතන දෙකයි PF එකේ එක පින් එකයි ට්‍රාන්සිස්ටරේ බේස් එකයි 3.9 කිලෝ ඕම් රෙසිස්ටරේ එක පැත්තකුයි. ඔන්න විදිහේ පොදු සිදුරු ටිකක් හදාගන්න පුළුවන්. ඒතකොට සිදුරු විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ග්‍රවුන්ඩ් එක ප්‍රශ්නයක් කරගන්න බෑ. හැමතැනම ග්‍රවුන්ඩ් එක ඉතුරු වෙලා තියෙන නිසා ග්‍රවුන්ඩ් එක ඕන තැනක පාස් කරන්න පුළුවන්. දැන් මේ බලන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ එමීටරේ කෙලින්ම ග්‍රවුන්ඩ් වෙනවනේ. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. ඒක බෝඩ් එකේ කඹ කොටසට පෑස් වෙන්න ගන්න. ඊට පස්සේ මෙතනත් මේ පොදු එකක් හදාගත්තා. මෙන්න මෙතන. මේ වගේ තැන් බොහොම පොදු තැන් විදිහට ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මෙන්න මේ සිදුරු කොටස් ටික වෙන් කරගත්තේ පේපර් කටර් එකකින් කපලා බෝඩ් එකේ මේ සුදු පාට මතුවෙන්න කොපර් බෝඩ් එකේ තඹ ටික උඩින් ඉවත් කරලා ලයින් එක හදාගන්න. එතකොට ඕගොල්ලෝ මේක මෙන්න මේ වගේ සටහන සාමාන්‍ය ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගාලා තියාගන්න. මේක වැදගත් වෙයි. මෙන්න මේ කොටස් වල සිදුරු ටිකේ කොටු ටික සමාන දුරකින් ගන්න. මෙතන ටිකක් ඈතින් ගන්න. සෙන්ටිමීටරයක් විතර මෙන්න මේ දෙක අතර ગેප් එක අපිට තියාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට බලන්න. ඔන්න බලන්න ඔය දුර ප්‍රමාණ වලින් සාමාන්‍යයෙන් හදාගන්න. මේක විශාල වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. බෝඩ් එක ඕනට අලොව් කරන්න අවශ්‍යත් නැහැ වුණාට. සිදුරු අතර පරතර වෙනස් වුණා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොටස් ටික දාගන්නයි අවශ්‍ය. සාමාන්‍යයෙන් RF සර්කිට් එකක් එහෙම ලස්සනට හදන්න තමාරුයි මේ. මොකද ග්‍රවුන්ඩ් එක හැමතැනම තියන්න ඕන නිසා ගොඩාක් පිළිවෙල බලාපොරොත්තු වෙන්න බෑ. හරි. මේක මම මෙහෙම හදාගන්න පුළුවන් අපිට ලයින් එක කැන්සල් එකකින් අපි ඇඳගෙන මේක කොහොම ඉරි දෙකක් ගහගෙන අපිට කොටුවේ අවශ්‍ය ප්‍රමාණයට ඔන්න ඔය විදිහට ගහගෙන මේ කොටස් ටික අපිට හදාගන්න පුළුවන්. මෙතන අපි උදාහරණයක් විදිහට නිකන් කොටුවක් කොහොම මාක් කරලා ඒක පේපර් කටර් එකකින් මේ කොටුව තනි වෙන්න කපා ගන්න ඕනේ. ඔන්න ඔහොම පේපර් කටර් එකකින් කපලා ඉවත් කරගන්න මෙන්න මේ කොටස. මායිමේ තියෙන කොටස පේපර් කටර් එකකින් හැමීට කපලා ඉවත් කරගන්න. පෙරික්ලෝරයිඩ් දානවා නම් මේක PCB දිය කරලා හරින්න පුළුවන් මේ කොටස. ඊට පස්සේ මේ විදිහට කපාගෙන ඔන්න ඔය විදිහට වටේ තියෙන බෝඩ් එකත් එක්ක තියෙන සම්බන්ධය ඉවත් කරගන්න. ඔන්න ඔය විදිහට කපලා ඉවත් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වෙන්න ඕනේ වටේ තියෙන රින එකත් එක්ක තියෙන සම්බන්ධය ඉවත් කර ගැනීම. ඒක ඊට පස්සේ අපි කපලා අයින් කරලා අපිට තහවුරු කරගන්න ඕන මේක
හරියටම ඉවත් වුණාද කියන දේ. අපි මල්ටිමීටර ඕම් රේන්ජ් එකේ දාලා මේ පොදු රින එක මේ හැමතැනම තියෙන පොදු රින එක දැන් ඒකට තියලා තිය බලන්න මේ අපි හදාගත්ත සෝල්ඩර් පෑඩ් වල කනෙක්ෂන් තියනවාද රින එකත් එක්ක කියලා. එහෙම නැති වෙන්න ඕනේ. ඔන්න ඒ විදිහට අපි චෙක් කරගන්න පුළුවන්. කොහේ හෝ මේ බසර් එක වදිනවා නම් ඒක බලන්න මේ ජොයින්ට් එක මෙන්න මේ වගේ තැන් වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්න කපලා ඉවත් කරගත්ත තැන් කළා සිදුරු ටිකක් විද ගන්න මේ අවශ්‍ය ප්‍රමාණයට. මේ ග්‍රවුන්ඩ් කරන තැන් කොටත් සිදුරු විද ගන්න. ඒක පොදු ග්‍රවුන්ඩ් එක හැමතැනම තියෙනවනේ. ඇනලොග් මීටර් එකකින් බලලා ඕම් රේන්ජ් එකේ දාලා ඒකත් කටුව ගමන් කරනවාද කියලා මේක චෙක් කරගන්න. ඒතර ඔන්න ඔය විදිහට අපිට PCB එකක් හදාගන්න පුළුවන් බොහොම සරල ක්‍රමයකට. ෆෙරරික් ක්ලෝරයිඩ් නැතුව අපි හදාගත්තේ මේක. ඒකලා මෙතන සිදුර විද ගන්න ලොකුවට සිදුරක් තියෙන්නේ. මෙන්න මේ කනෙක්ටර් එක F කනෙක්ටර් එක දාන්න. ඒක මම හදාගත්තේ. එතන සිදුරු විදලා ඔයගොල්ලොන්ට හදාගන්න පුළුවන්. මේ විදිහට කනෙක්ටර් එක දාලා මේ පැත්තේ නට් එක දාලා කරක ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඒතකොට PCB එකක් අපි මේ වැඩේට ඔන්න හදාගත්තා. අපි මේකට කොටස් ටික දැන් අපි පාස්සලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ තියෙන්නේ අපි වැඩ ඉවර කරගත්ත බූස්ටර් සර්කිට් එක. ඔන්න අපි කලින් හදාගත්ත PCB එකට මේ විදිහට පාස්සා ගත්තා. මෙතන කනෙක්ටර් එකත් නට් එක කරකලා ඉතින් ඊයන් ඩොට් එකක් තියාගන්න ඒක ගැලවෙනවට. එතකොට මම මෙතන වටේට තහඩුවක් බෝඩ් එක වටේ දාලා තියෙනවා. මේක සාමාන්‍ය සෙන්ටිමීටර් 1.5ක විතර පළලකින් යුක්ත තහඩු කොටසක්. මම මේක ටින් එකක් කපලා තමයි ගත්තේ. 17 එකක් වගේ කපලා ඕගොල්ලොත් මේක ගන්න. මේක දැමීමේ අරමුණ තමයි එකක් තමයි අනවශ්‍ය තරංග මේක ඇතුළට ඇතුල් වෙන එක වළක්වනවා මේ වටේ තහඩුව. ඒක පාසන්නේ යටපැත්තේ අර අපි ඉදිරි කරගත්ත වටේට තියෙන විශාල රින කොටසට. ඒකට පාසපුවාම අනවශ්‍ය තරංග මේකට ඇතුල් වෙලා නොයිස් වෙන එක බාධා වෙන එක අවම කරගන්න පුළුවන් මෙහෙම තහඩුවක් දාපුවාම. මොකද ලෝහය එතන ග්‍රවුන්ඩ් වෙලා තියෙන නිසා වටේටම. ඊට පස්සේ මේකට වතුර යනවට ආරක්ෂාවට යම්කිසි දෙයක් මේක ආවරණය වෙන්න දාන්න පුළුවන්. ෆයිබර් කැටලෝ වගේ දෙයක් දාලා මේක වහන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ජලයෙන් වෙන හානි අවම කරගන්න පුළුවන්. මොකද මේක එළියේ තියෙන කොටසක් නිසා. එතකොට මේක TT වයර් දෙකක් දාගත්ත ඇන්ටනා බට දෙකට කනෙක්ෂන් එක ගන්න. එතකොට මේකට LED එක මම පාස්සන්න මෙතන LED එකට අවශ්‍ය රෙසිස්ටර් එක මම උඩින් තියාගත්තා. මෙන්න මෙතනින් එතන වයර් එකක් දාලා අපි LED එකට ගමු. LED එක බොක්ස් එකේ සවි කරන්නේ එළියට. මේ වගේ ප්ලාස්ටික් බොක්ස් එකක් ඕගොල්ලොන්ට මිලදී ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික බඩු කඩවල වලින් මේක හොයා ගන්න පුළුවන්. ඇන්ටනා සඳහා පාවිච්චි කරන මේක විවිධ හැඩවල ඒවා තියෙන්න පුළුවන්. කොහොම හෝ බොක්ස් එකක් ඕගොල්ලෝ පාවිච්චි කරන්න. ඊට පස්සේ මේකට ඇන්ටනා බට දෙකක් අවශ්‍ය වෙනවනේ. මං ගාව තිබ්බ දෙකක් මම දැනට පාවිච්චි කරලා මේක අඩියක විතර කොටසක් සිදුරක් විදලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේක මේ විදිහට මම බොක්ස් එකට දාලා පොඩි නට් ඇන්ඩ් බෝල්ට් දෙකක් දාන්න මම මෙතන සිදුරක් හදාගත්තා. බොක්ස් එකෙත් සිදුරක් හදාගත්තා. මේ විදිහට මෙතෙන්ට නට් එකක් දාගමු. මෙහෙම දාපුවාම එහෙට මෙහෙට වෙන්නේ නැහැ මේක. ඒ නිසා මෙහෙම නට් දෙකක් මේකට කරකවා ගන්න. ඊට පස්සේ අනිත් සිදුරටත් අපි නට් එකක් දාගමු. මේක වතුර යන්නේ නැති විදිහට මොනවා හරි දාගන්න ඒක අනිවාර්ය වැදගත් කාරණයක් වෙනවා. මොකද නැත්තම් මේකට
වතුර ගිය සර්කිට් එකක් නේ ෂෝට් වෙන්න පුළුවන්. ඒ නිසා මේක කරකවා ගන්න මේ විදිහට. ජලයෙන් ආරක්ෂා කර ගැනීම වැදගත්. හරි ඔන්න ඔය විදිහට හයි කරගත්තා. දැන් වැඩි අපිට තියෙන්නේ මේ ඇන්ටනා බට දෙක ඇලුමිනියම් බට පරණ ඇන්ටනාවක තියෙන එකක් තියෙනවා ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඒක. අලුතින් ඕන මිලදී ගන්නත් පුළුවන්. ඒකටත් නට් ඇන්ඩ් බෝල්ට් අපි දාගමු. ඒක නට් එක දානකොටම අපි මේ වයර් එකක් තියලා දාගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ වයර් එක දිග තමයි සම්පූර්ණ තරංගය ඇදලා ගන්නේ සර්කිට් එක දක්වා මැෂින් ට්‍රාන්ස්ෆෝමර් එකට. මේක තහඩුව බටේ ගෑවෙන්න තියන්න එපා. මේ අපි බටේට දාපු තහඩු කොටස බටේ ගෑවෙන්න තියන්න එපා. ඒක ආසන්නයේ තිබ්බට ප්‍රශ්නයක් නැති වෙයි. හැබැයි ගෑවෙන්න තියන්න එපා. අනේ දාගත්ත එකක් අපි අනිත් තැනෙත් දාගමු. බට දෙක තව දිග එකක් දාගන්න එක එක පැති වලට සංඥාවල ප්‍රබලතාවය මත වෙනස් වෙන්න පුළුවන් මේ පේන ප්‍රමාණය. ඒ නිසා බට දෙක දිග එකක් තව දාගන්න පුළුවන් නම් හොඳයි. සමහර පැති වලට මේක එතරම්ම දිගට අවශ්‍ය වෙන එකක් නැහැ. අපි ඒකටත් මේ වයර් එක ඉතිරි වයර් එක TT වයර් කැලක් දාගත්තේ. වයර් එක මේක ඕනට දික් කරගන්න එපා. ඒක දික් කරගත්තත් තමයි සිග්නල් වලට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයකට ඒක තියාගන්න. හරි. ඔන්න අපේ වැඩේ බට දෙකක් අය කරගත්තා. ඊට පස්සේ අපි LED එක මම රතු LED එකක් පාවිච්චි කරනවා මෙතනදී. LED එක අවශ්‍යම නැහැ. අපිට කරන්ට් එක උඩට එනවාද කියලා බලා ගන්න LED එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. LED එකේ ඍණ සප්ලයි එක මේ වටේ තහඩුවටම පාස් කරලා ගන්න පුළුවන්. මොකද තහඩුව ඔයගොල්ලෝ කලින් දැක්කා ඍණ එකත් එක්ක මේ අපි පාස් කරලා ගත්තේ නිසා LED එක ඔන්න ඔය විදිහට තහඩුවට තියලා අපි පාස් කරලා ගමු. පාස් කරගත්තා. වැඩි පින් එක ඒ කොටස කපලා දාන්න. ඊට පස්සේ ධන සප්ලයි එක LED එකේ මෙතන රෙසිස්ටර් එකේ ඉඳලා අපි බාහිර තියාගත්ත රෙසිස්ටර් එක ඒකේ ඉඳලා පොඩි වයර් කෑල්ලක් දාලා ධන සප්ලයි එක LED එකේ ධන පින් එකට ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මොන වයර් එකක් දාගත්තා ලොකු ධාරාවක් යන්නේ නැති නිසා කුඩා එකක් වුණා ප්‍රශ්නයක් නෑ. හරි ඒකත් අපි පාස ගත්තා. හරි ඔන්න අපේ සර්කිට් එකේ වැඩේ අවසන්.
මේ පැත්ත LED එක එතකොට ඔන්න අපිට බාහිරට පේන්න තියෙනවා. ඊට පස්සේ කප් එක වහලා එන දෙකක් දාගන්න. එතන පොඩි එන දෙකක් දාගන්න. එන තුනක් දාන්න ඉඩ තියෙනවා. ඔන්න විදිහට එන ටිකක් දාලා අපිට මේකේ වැඩ කොටස ඉවර කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට අපේ වැඩේ අවසන්. බලන්න වැඩේ පිළිවෙලට අපිට හදා ගන්න පුළුවන්. ලස්සනට. හරි. අපේ බූස්ටර් සහ ඇන්ටනා කොටසේ වැඩේ අවසන්. අපිට ඊළඟට තියෙන මේකට පවර් සප්ලයි එක නිර්මාණය කරන එක. මම වීඩියෝ එකේ අද ලික් වෙන නිසා මම ඊළඟ වීඩියෝ එකකින් මේකේ දෙවෙනි කොටස විදිහට පවර් සප්ලයි එක හදන විදිය අනිවාර්යෙන් අරගෙන එනවා ඉක්මනටම. එහෙනම් දෙවෙනි වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.